අද අපි යන්න හදන්නේ තවත් ඩේ ට්‍රිප් එකක්. ඩේ ට්‍රිප් එකක් වුණාට අපි අද ගොඩක් තැන්වලට යනවා. ඉතින් ඒක හින්දා වීඩියෝ කොටස් වශයෙන් ගේන්න මම තීරණය කරා. මොකද වීඩියෝ එක කොට වෙන තරමට ඔයාලට බලන්න ලේසි හින්දා. අපි යන්නේ බ්‍රිස්බේන් ස්ප්‍රින්ග්බ්‍රූක් වල ලස්සන බලන්න. මෙතන ලස්සන තැන් කීපයක්ම තියෙනවා. අපි මුලින්ම යන්නේ best of all lookout කියන තැන බලන්න. ඔයාලත් බලන්න මේ පරිසරය වෙනස් වෙන ලස්සන. නගරයේ ඉඳලා අපි ටික ටික ලං වෙනවා කඳුකර ප්‍රදේශයකට. පරිසරය එන්න ලස්සන වෙනවා. මේ අපේ ගමනේ අතුරු නැවතුම් පොලක්. පොඩි විවේකයක් ගන්න වාහනය නතර කළා. මේ අපිට හම්බෙච්ච පළවෙනි ලුක්අවුට් එක. ඈතින් පේනවා ගෝල්ඩ් කෝස්ට් සිටි එක වෙන්න ඕනේ. අපිට තාම හරියටම ෂුවර් නැහැ. අපි බලමු. ඔන්න අපි ආවා අපේ පළමු ප්‍රධාන නැවතුම් පළට. මෙතන වාහනේ නවත්තලා පයින් තමයි ඊටු ටික යන්න ඕනේ. කිලෝමීටරයක් වගේ දුරක් අපිට පයින් යන්න තියෙනවා. හැබැයි මේක ඊටාම සුන්දර පාරක්. මට ඇත්තටම අපේ සිංහරාජය වගේ කියලා මතක් වුණා. මෙතන අපි බලන්න යන්නේ ලෝකාන්තේ වගේ තැනක්. අපි එතනට ගිහින් බලමු කොයි වගේද අපිට අවට පේන්නේ කියලා. මේ කන්ද අවුරුදු මිලියන 22කට කලින් ගිනි කන්දක් වෙලා තිබ්බ තැනක්. දැන් නම් කිසිම ගිනි කන්දක් මෙතන නැහැ. හැබැයි සුන්දර පරිසරයක් එතනින් බිහි වෙලා තියෙනවා. අපි එහෙනම් ඉස්සරහට ගිහින් බලමු කොහොමද අපේ ප්‍රධාන නැවතුම්පලේ ලස්සන කියලා. ඒ වගේම ඔයාලා ඇහුම්කන් දෙන්න පරිසරයේ තියෙන ඒ ශබ්දවලට. Wow. ලංකාවේ ලෝකාන්තේ මතක් වෙනවා නේද යාළුවනේ? මේ බලන්නකෝ මේ ගස්වල පාසි වර්ගයක් වගේ මේ හැදිලා තියෙන දේවල්. ඊටාම සුන්දර පරිසරයක් තමයි මෙතන තියෙන්නේ. අපි එහෙනම් අපේ ඊළඟ නැවතුම්පලට යන්න තමයි හදන්නේ. මම ඒක වෙන වීඩියෝ එකකින් දාන්නම්. ඔයාලා මේක බලලා ලයික් කරන්නත්, කමෙන්ට් කරන්නත්, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මතක ඇතුව අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.